වුල්හැම්ප්ටන් නඩුව නීතිය ඉදිරියේ සුණු විසුණුයි. ආරාධනාව නිලයි කී විශ්වවිද්‍යාල ලිපියෙන් මතුවන නෛතික යථාර්ථය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායකට එරෙහිව ගොනු කර ඇති රුපියල් මිලියන 16.2ක වුල්හැම්ප්ටන් නඩුවේ සමස්ත පදනම සුණු විසුණු කරන අතිශය තීරණාත්මක සාක්ෂියක් ඩේලි මිරර් පුවත්පත අද අනාවරණය කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය බී වාර්තාව ගොඩනගාගෙන තිබුණේ මෙය කිසිදු නිල ආරාධනාවකින් තොරව සිදු වූ පෞද්ගලික ගමනක් යන තනි බොරුව මතයි. එහෙත් වුල්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ ලේකම් ක්‍රිස්ටීන් ෆ්‍රේසර් විසින් නිකුත් කළ ලිපිය මගින් හිටපු ජනාධිපතිවරයාට ඔහුගේ භාර්යාවට සහ හිටපු මහකොමසාරිස් සරෝජා සිරිසේනට නිල වශයෙන් ආරාධනා කර තිබූ බව දැන් තහවුරු කර තිබෙනවා. මෙම තීරණාත්මක සාක්ෂිය සමග ලබන අප්‍රේල් 29 වන දින කැඳවීමට නියමිත ත්‍රිපුද්ගල මහාධිකරණ නඩු විභාගයට මුහුණ දෙන දැවැන්ත නෛතික අර්බුදය ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අපරාධ නීති සංග්‍රහයට අනුකූලව මෙසේ විච්ඡේදනය කළ හැකියි. 1. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 33H ව්‍යවස්ථාව. රාජ්‍ය නායකයාගේ ජාත්‍යන්තර නියෝජනය මෙම නෛතික තර්කය ඍජුවම බැඳී පවතින්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමගින්. 33H ව්‍යවස්ථාව ජනාධිපතිවරයාගේ බලතල සහකාරයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජාත්‍යන්තර නීතිය චාරිත්‍ර හෝ භාවිතයන් මගින් ජනාධිපතිවරයා විසින් කරනු ලැබීමට බලය දී ඇති හෝ නියම කරනු ලැබ ඇති යම් ක්‍රියාවක් කිරීම විධායක ජනාධිපතිවරයෙකුගේ ව්‍යවස්ථාපිත කාර්යකි. නෛතික යථාර්ථය. බ්‍රිතාන්‍ය පිළිගත් විශ්වවිද්‍යාලයක කුලපතිවරයෙකුගේ 25 වෙනි සංවත්සර උත්සවයට රාජ්‍ය නායකයෙකු ලෙස රනිල් වික්‍රමසිංහට නිල ආරාධනයක් ලැබුණු විට ඊට සහභාගී වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන වගන්තිය යටතේ ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රීය සමනතා වර්ධනය කිරීමේ නිල කාර්යකි. එවැනි නිල කාර්යයකට රජයේ මුදල් යෙදීම නීත්‍යානුකූල වන අතර එය කිසිසේත්ම අවභාවිතයක් ලෙස අධිකරණයේ ඉදිරියේ තර්ක කළ නොහැකියි. පොදු දේපල පනත සහ බිඳ වැටෙන අපරාධ චේතනාව. නඩුව පවරා ඇත්තේ 1982 අංක 12 දරන පොදු දේපල වලට වැරදි පිළිබඳ පනත යටතේයි. නීතිමය පදනම. මෙම පනතේ 5 වෙනි වගන්තිය යටතේ වරදක් ඔප්පු කිරීමට නම් අදාළ මුදල් සාවද්ද ලෙස සහ වංචනික චේතනාවෙන් පරිහරණය කළ බව ඔප්පු කළ යුතුයි. එනම් අපරාධ නීතියේ මූලිකම අවශ්‍යතාවය වන අපරාධ චේතනාව පැවතිය යුතුයි. බිඳවැටෙන CID තර්කය. විශ්වවිද්‍යාලයේ නවතම ලිපියෙන් මෙය නිල සංචාරයක් බව තහවුරු වීමත් සමග අපරාධ චේතනාව පිළිබඳ තර්කය මුළුමනින්ම පුස්සක් බවට පත් වෙනවා. ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අදාළ ලිපි ගොනුවක ප්‍රයිවට් යන්න වෙනස් කර ඔෆිෂියල් ලෙස සටහන් කිරීම රජයේ මූල්‍ය රෙගුලාසි අනුව කළ පරිපාලනීය ක්‍රියාවක් වන බවත් එහි මුදල් සොරකම් කිරීමේ චේතනාවක් නැති බවත් මින් සනාථ වෙනවා. නිල ආරාධනයක් සහිත ගමනකට අරමුදල් නිදහස් කිරීම පරිපාලන වගකීමක් මිස අපරාධයක් නොවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.1 වගන්තිය. තෝරාගත් නීතිය. නඩුවේ දේශපාලන දඩයන් ස්වභාවය නිර්වත් වන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම තුළින්. 12.1 ව්‍යවස්ථාව. සෑම තැනැත්තෙක්ම නීතිය ඉදිරියේ සමාන වන අතර නීතියේ සමාන රැකවරණයට හිමිකම් ලබයි. All persons are equal before the law and are entitled to the equal protection of the law. සරෝජාගේ මුක්තිය හා නීතියේ විකෘතිය. විශ්වවිද්‍යාල ලේකම්වරයෙකුගේ ලිපිය පැහැදිලිව කියන්නේ හිටපු මහකොමසාරිස් සරෝජා සිරිසේනටද නිල වශයෙන් ආරාධනා කළ බවයි. බී වාර්තාවට අනුව පවුම් 40000කට අධික ඇස්තිමේන්තුව සෑදුවේ සහ වේදම් කළේද ඇයයි. ඇයට නිල ආරාධනාවක් තිබියදී මම එහෙම එකක් දැක්කේ නෑ කියා ඇය බොරු සාක්ෂි දෙන විට CID ඇයව සාක්ෂිකාරියක් කර කොළඹ සිට ජනාධිපතිවරයාව සහ ලේකම්වරයාව පවණක් අත්අඩංගුවට ගනී. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.1 වගන්තිය ඍජුවම උල්ලංඝනය කරන ද්වේෂාගත සහ තෝරාගත් නීතිය ක්‍රියාත්මක කිරීමක්. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වන වගන්තිය අවභාවිතා කිරීම. 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනත
මින් පෙර අධිකරණයට කරුණු දක්වමින් CID ඉල්ලා සිටියේ මෙම පනතේ 124 වන වගන්තිය යටතේ ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ අත්අකුරු ලබා ගැනීමටයි. ඔහු විසින් ලිපි ගොනුවේ ඔෆිෂියල් කියා ලියා ඇද්දයි සෙවීමටයි. එහෙත් ගමන සැබවින්ම නිල සංචාරයක් වන බව විශ්වවිද්‍යාලයේම පිළිගෙන ඇති පසුබිමක ලේකම්වරයෙකුගේ එය නිල සංචාරයක් ලෙස තම අත්අකුරින්ම අනුමත කිරීම ගැන අත්අකුරු පරීක්ෂා කරන්නේ ඇයිද යන හාස්‍යජනක නෛතික අර්බුදයට නීතිපතිවරයාට දැන් මුහුණ දීමට සිදු වී තිබෙනවා. ඩේලි මිරර් පුවත්පත මගින් හෙළි කරන ලද ක්‍රිස්ටින් ෆ්‍රේසර්ගේ නිරලිපිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොතන ලද වුල්හැම්ප්ටන් බී වාර්තාවට එල්ල කරන මාරාන්තික නෛතික ප්‍රහාරයක්. රාජ්‍ය නායකගේ ව්‍යවස්ථාපිත වගකීමක් අපරාධ චේතනාවක් නොමැති පරිපාලන ක්‍රියාවලියක් පොදු දේපළ පනත අවභාවිතා කරමින් අපරාධ නඩුවක් ලෙස ගෙතීමේ භයානක දේශපාලන කුමන්ත්‍රණය දැන් නීතිය ඉදිරියේ නිරුවත් වී හමාරයි. මෙම ලිපිය උපුටා ගත්තේ හරි දේශය Facebook පිටුවෙන්. එම පිටුවේ පළ වූ ලිපිය එලෙසම කිසිදු වෙනස් කිරීමකින් තොරව හඬ කවා අපගේ YouTube පිටුවේ පළ කිරීමක් පමණක් සිදු කළ බව කාරුණිකව දැනුම් දෙනවා. මෙහි සියලුම අයිතිය හරි දේශය Facebook පිටුවේ. එම ලිපියේ සත්‍යතාවය සහ නිර්වද්‍යතාවය පිළිබඳ වගකීම හරි දේශය Facebook පිටුව මගින් වගකීම දරනු ඇත.